Welcome boys and girls. ඔන්න ඉතින් අදත් ආදරෙන් පිළිගන්නවා ගේමින් සුදු පුතා YT අපගේ channel එකට. ඉතින් boys අද සුපිරි වීඩියෝ එකක් තමයි ගෙනල්ලා තින්නේ. ඉතින් boys අද අපි කිරින්ද මුහුදු වෙරළ තමයි බලන්න යන්නේ. කිරින්ද මුහුදු වෙරළ. boys මම තාමත් මතක් කරනවා තාමත් අපගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. එතකොට මේ වගේ තවත් ලස්සන අලුත් වීඩියෝ ඕගලන්ට බලා ගන්න පුළුවන් නොටිෆිකේෂන් එකක් විදිහට ෆෝන් එකට එනවා. ඉතින් බොයිස් පොල් හේනේ බීච් එකට නෙමෙයි අද අපි යන්නේ. අද අපි යන්නේ කිරින්ද බීච් එකට. බොයිස් කිරින්ද බීච් එකට තමයි යන්නේ. හරි බොයිස් කිරින්ද මුහුදු වෙරළට නගින්න කිරින්ද මුහුදු වෙරළට යන්නේ. කිරින්ද බීච් යන්නේ. බොයිස් එහෙනම් අපි සාදුකාරයක් දීලා ගමන පටන් ගමු නේද? සාදුකාරයක් දෙන්න. සාදුකාරයක් දෙන්න. හරි නම් බොයිස් අපි හෝන් පාරක් දීලා පටන් ගමු. හරි බොයිස් එහෙනම් අපි යන් ගෙම්මට යන්. හරි බොයිස් වංගුව ගැම්මට ගමු ගැම්මට. සුපිරියට මාව බොයිස් වංගුව. බොයිස් මම මතක් කරනවා අනිවාර්යෙන් channel එක subscribe කරන්න. අපි subscribe 300 ගහන්න තව පොඩ්ඩයි. බොයිස් කොහොම හරි 1k යන්න උදව්වක් දෙන්න. බස් එකත් දෙන පොඩ්ඩක්. එතන බොයිස් මේ ළඟ පොඩ්ඩක් වංගුව ගබුණ එකයි බොයිස් අර පොඩවල් ගි. අයින් නෙමෙයි ලොරි කාර්යය ඉස්සර කරනවා. යන්නෙත් නෑ බොයිස් බලන්නකො. කරන්න දෙයක් නෑ. ඉතින් මං ඉස්සර කරගෙන යනවා. බොයිස් ඇතුලෙන් යමුද? මෙතන ඇතුලෙන් යන්න ගියොත් එහෙනම් බස් එක දන්නවනේ බොයිස් ඉතින් ඔයාලා අම්බෝ. අම්බේයෝ මදයි මේ ඇතුළ ගන්න ගියා. තව පොඩ්ඩක් ඇතුළ ගන්න ගිහලා බස් එක යනවා. අරේ බස් එක බෙල්ලේන බොයිස් තව පොඩ්ඩේ. හරි අපි ඉක්මනට යන් කිරින්ද මුහුදු වෙරළට. බොයිස් මං කලින් ගියා මේ ශ්‍රීපාදස්ථානේ බලන්න. ඔයා තාමත් ඒ වීඩියෝ එක බලුවේ නැත්නම් මම ගිහිල්ලා බලන්න. අපි උඩටම ගියා ශ්‍රීපාදස්ථානේ. යන්නෙත් නෑ. බොයිස් දැන් නම් පිඹක යන නෑ. බොයිස් මං හිතන්නේ තව දුර නෑ එච්චර. යම් පාගලයන්. බොයිගේ බොයිස් අර හොඳකට දින්නේ ගැහුව ගමන් බ්‍රේක් වදිනා. ඒ නිසා තමයි මේ බස් එක පොඩ්ඩක් අර කන්ට්‍රෝල් වෙන්නේ. න බොයිස් පාලමක්. මේ පාලමත් ලස්සනයි. අයිනේ උඩත් යනවා බොයිස් බස් එක. මං හිතන්නේ බොයිස් තව පොඩ්ඩයි තියෙන්නේ. මුහුදට තව පොඩ්ඩයි.
අයින් ඕ බස් එක නටනට යන්නේ බොයිස්. බොයිස් රෝම් සයිඩ් එක්ක යනවා ගණන් ගන්න එක. බොයිස් මං හිතන්නේ ආවා. නැතා පොඩ්ඩක් මේ කිරින්ද නේද? ඔව් බොයිස් අපි ආවා. එතනින් තමයි මම හිතන්නේ යන්නේ. මුහුදු වෙරළට. අපි ගිහිල්ලා බලමු. යන්න පුළුවන් දන්නේ නැහැ බොයිස්. අපි බලමු නේද? පාර නම් තියෙනවා. මැප් එකේවත් මේ පාර පෙන්වන්නේ නැහැ. මේ තියෙන බොයිස් මෙන්න කිරින්ද මුහුදු වෙරළට ආවා. අපි බස් එක පොඩ්ඩක් පැත්තකින් පාක් කරගමු. මෙන්න මෙතනින් වගේ දාගමු බස් එක. හෑම් බ්‍රේක් ඇදලා යම් බලන්න මුහුදු වෙරළ. මෙන්න බොයිස් ඉතින් අද කූඹිය තමයි ආවේ ඉතින් බීච් එකට. බොයිස් ගැම්මක් නේද? එහෙනම් අපි යන් මුහුදු වෙරළ බලන්න. බොයිස් ඇත්තරම මේ හවස් වෙලාව ඇත්තරම මාර ලස්සනයි view එක. හවස් වෙලාවේ අර උදේ දවල් වගේ නෙමෙයි අර ඒක ඒ ගතිය තියෙන බොයිස් හවසට. ආයේ ඒ කියන්නේ ඒ ගතිය අර උදේ දවල් ඒකින් ගන්න බෑ. ඒක හවස. එතකොට ඒක අර හුලඟත් එක්ක මරු. අපි පොඩ්ඩ අර හෙට්ටම යන්න. හරි බොයිස් ඉතින් මෙන්න ඉතින් මුහුදු වෙරළ. ඉතින් බස් එක බලමු අපි. අන්න අර හේ තියෙන බස් එක ලස්සනට. හරි බොයිස්. ඇත්තටම ලස්සනයි. අය පොඩ්ඩක් රැල්ල පාගමු. යයිද දන්නේ මම රැල්ල පාගන්න ගිහිල්ලා. අන්න බොයිස් මිනිස්සු ඉන්නවා. අඩේ මන් දැක්කේ නෑනේ. යන් අඩේ බොක්කලා මොකද කරන්නේ? නානවද? එයා නම් නානවා. අපි තව එක්කෙනෙක් අම්මට හුඩු අක්කේ මොකද කරන්නේ? මුහුදු වෙරළ ඇවිල්ලා රැල්ල බාගනවද? එහෙනම් නාගන්න. මෙයා කවුද? මෙයාත් නානවා. අඩේ කොල්ලෝ සෙට් එකක් ඉන්නවා කෙල්ලොත් ඉන්නවා. මෙයා මොකද කරන්නේ? මෙයා නම් රැල්ල බාගනවා. මෙයා නම් ගොඩක් ගිහිල්ලා නැහැ. හරි බොයිස් ඇත්තටම මරු. හරි බොයිස් ඉතින් අද අපි මුහුදු වෙරළකට තමයි ආවේ කිරින්ද. එහෙනම් බොයිස් අද මම ගිහිල්ලා එන්නම්. මම ගේමින් සුදු පුතා YT